දවසින් දවස ගෙවිලා ගිහින් අවුරුද්දකුත් ඉවර වෙලා නොයෙක් බාධා කම්කටොළු මැද්දේ ආව ජීවිත ගමනේ දුක මෙන්ම සතුටද ඉතිරි වෙන්න ඇති. මෙතෙක් ආ මඟ ඉටු කරගන්න බැරි වුණ බලාපොරොත්තු හිත මත තබාගෙන ඉතුරු වෙලා ඇති. තවත් දහසක් ප්‍රාර්ථනා එක්ක මේ ලැබුවා වූ 2026 නව වසර සියලුම බලාපොරොත්තු ඉටුවන හැම ප්‍රාර්ථනාවක්ම සඵල වෙන සුබම සුබ නව වසරක් වේවා. ඉතින් අලුත්ම අවුරුද්දක අලුත්ම මාසෙක අලුත්ම දිනයක අලුත්ම vlog එකකින් මගේ YouTube channel එක ආරම්භ කරන්න මට හිතුණා. ඉතින් ජීවිතේට මායාකාරී දවස් වෙනවා කිව්වොත් ඔව්. ඉතින් මේ ඒ මායාකාරී දවසක ආරම්භය. එහෙනම් ඉතින් ජීවිත සූපත් කරන මායාව අකුරු අතර හංගන්න. ඉතින් මේක තමයි හොඳම වෙලාව. ජර්නලින් කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ජර්නලින් කරලා මට මොනවද ලැබෙන්නේ, ජර්නලින් කරන්නේ කොහොමද දැනගන්න ආසාවෙන් මේ වීඩියෝ එක බලනවා වෙන්න පුළුවන්. ඉතින් අපේ ජීවිතේ අපි හිතන තරම් සුන්දර නෑ. මේ වීඩියෝ එක බලන මොහොතේ ඔයා ප්‍රශ්නක ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා 2026 පටන් ගන්නෙ කොහොමද කියලා හිතනවා වෙන්න පුළුවන්. ජීවිතේ එපා වෙලා වගේ ජීවිතේ අතහැරලා දාලා ඉන්න වෙලාවක මේ වීඩියෝ එක බලනවා වෙන්න පුළුවන්. ඉතින් ඔයා මොන ප්‍රශ්නක හිටියත් මේ පුංචි පුරුද්දට පුළුවන් අපි ස්ට්‍රෙස් වෙලා ඉන්න වෙලාවක කරන්නේ මොකද්ද කියලා හිතා ගන්න බැරුව ඉන්න වෙලාවක අපේ මයින්ඩ් එක ක්ලියර් කරලා දෙන්න. ඒ වගේම ඔළුවට නිදහසක් ලබා දෙන්න. අපේ thoughts organize කරන්න, goals track කරන්න මේ journaling වලට පුළුවන්. ජර්නලින් කරන්න මොනවාද අපිට ඕනි දේවල් කියලා හිතයි. ඉතින් ඔයා ළඟ තියෙන ඕනෑම පොතක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට රූප අඳින්නත් පුළුවන්, ස්ටිකර්ස් අලවන්නත් පුළුවන්. ඔයාට චිත්‍ර අඳින්න පුළුවන් කෙනෙක් නම් රූප ඇඳලා ලස්සන කරගන්නත් පුළුවන්. ඉතින් මගේ හිතේ තියෙන විදිහට මම ජර්නලින් එකක් හදන්න ලෑස්ති. ඉතින් මේක තමයි මගේ ලෝකය. ඉතින් මම මගේ ජර්නලින් බුක් එක හදන්න පාට පැන්සල්, ස්ටිකි නෝට්ස්, පාට පෑන්, පැන්සලක්, ස්ටිකර්ස් වගේ දේවල් මම අරගෙන තියෙනවා. ඉතින් මම මේ රූපේ තමයි මගේ ජර්නලින් බුක් එකේ කවරේට දාලා ලස්සන කරගන්න හිතුවේ. දැන් ජර්නලින් කරනකොට හරි විදිහක් වැරදි විදිහක් කියලා දෙයක් නැහැ. එකිනෙකාට අනුව ජර්නලින් කරන විදිහ වෙනස්. කවුරුත් කියනවට ජර්නලින් කරලා වැඩක් නැහැ. ඔයාට හිතිලා ඔයා කැමති විදිහට ඔයාගේ හිතේ තියෙන විදිහට තමයි මේ දේ කරන්න ඕනි.
ඔන්න ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ මගේ ජර්නලින් බුක් එකේ දෙවෙනි පිටුව මට කැමති විදිහට හදාගන්න. ඉතින් මේ ජර්නලින් බුක් එක පුරාවටම තියෙන දේවල් කොහොමද කරගන්නේ, ඇයි අපි මේ දේවල් හදාගන්නේ කියන එක මම ඔයාට කියලා දෙන්නම්. ඉතින් මේ පිටුව ජර්නලින් කියලා ලියලා ස්ටිකර්ස් අලවලා කැමති දේවල් ලියලා කැමති විදිහට ලස්සන කරගන්න තමයි මම මේ හදන්නේ. ජර්නල් එකක් කියන්නේ මොකද්ද? සරලව කිව්වොත් අපේ හිතේ තියෙන විශේෂ වැදගත් කාරණා සහ අපේ හිතේ තදින් ගැඹුරින් තැම්පත් වෙලා තියෙන සිතුවිලි හැම දෙයක්ම දිනපතා ලිවීමක්. අපි දවසින් දවස ලියන්නේ අලුත් දේවල්. ඒ දවසේ අපි ඉන්නේ මොහොතේ අපිට හැඟෙන හැඟීම් වලට අනුව, අපි ඉන්නේ මූඩ් එකට අනුව අපට හැඟෙන සිතුවිලි, අපේ මනසට එන සිතුවිලි, මේ දේවල් තමයි අපේ ජර්නලින් වලදී ඒ දවසේ ලියන්නේ. මෙතනදී දවස තුල අපි කරන්න ඉන්න වැදගත් දේවල් කලින් සැලසුම් කරන්න, සාර්ථකව අපි කරපු හැම දෙයක්ම ලියලා ඒකට ස්තුතිවන්ත වෙන්න අපිට පුළුවන්. අලුත්ම අවුරුද්දක මුල්ම දවස හරියට පිටු 365ක් තියෙන පොතක මුල් පිටුව වගේ. මේ පොත තව දවස් 365කින් ආයෙමත් පෙරලලා බලද්දි හරි ලස්සන ආදරණීය ජයග්‍රහණ වලින් පිරුණු වැටුණත් නැගිටපු මතක ගොඩකින් පුරව ගන්න ලැබෙන්න ඕනි. ඉතින් අමතක කරන්න එපා පොත ලියන පෑන ඔයාගේ. ඔයා කැමති විදිහට හොඳම විදිහට 2026 කියන පොත ලියන්න. ලස්සන කරගන්න ඕනි. මේ තමයි මගේ ෆස්ට් පේජ් එකේ අවසානය. දෙයම මගේ ඊළඟ පිටුවට ජනුවරි ගෝල්ස් කියලා තමයි මම ලියලා තියෙන්නේ. මම ජනුවාරි මාසේ ඇචීව් කරගන්න හිතාගෙන ඉන්න දේවල් තමයි මම මෙතන ලියන්නේ. ඉතින් මම කොටස් 3කට බෙදලා තියෙනවා. ස්ටඩි ගෝල්ස්, පර්සනල් ගෝල්ස් සහ අදර් ගෝල්ස් කියලා. ඔයාට ඔයාගේ මේ මාසේ කරන්න තියෙන පාඩම් වැඩ, රැකියාවේ වැඩ, ඒ වගේ දේවල් මේ විදිහට වෙන් කරලා ලියාගන්න පුළුවන්. ඒක මාසේ අන්තිමේදී බලාගන්න පුළුවන්. ඔන්න ඉතින් මම මේ පිටු මොටිවේෂන් පේජ් කියලා වෙන් කළා. ඉතින් අපිට අපේ ජීවිතේ හැම මොහොතක්ම එකම විදිහට ගත කරන්න බෑ. ඒ කියන්නේ අපිට හැම වෙලාවෙම සතුටින් ඉන්න බෑ. අපිට ප්‍රශ්න එනවා, අපේ මූඩ් එක වෙනස් වෙනවා. අන්න ඒ වෙලාවට අපිට අපේ ජීවිතේ නගා සිටවන්න පුළුවන් විදිහට මොන හරි ලියලා තියන්න. ඉතින් මම මගේ ජීවිතේ මට ඕනි වෙන දේවල් හිතලා මෙන්න මේ විදිහට ලියාගත්තා. ඉතින් ඔයාටත් පුළුවන් මේ විදිහට පේජ් එකක් වෙන් කරලා හිතට අවශ්‍ය ශක්තිය ලබා ගන්න ඕනි දේවල් ලියලා තියාගන්න.
මොකද ඉතින් අපි හැමෝම සෞර සම්පූර්ණ මිනිස්සු නෙමෙයිනේ. අපි හැමෝගෙම අඩුපාඩුකම් තියෙනවා. දැන් හිතන්නකෝ ඔයාට නිතරම තරහ යන කෙනෙක් කියලා. ඉතින් ඔයා හිතනවා මේ මාසේ අවසාන වෙද්දී ඔයාගේ අඩුපාඩු හදාගන්න. අන්න ඒ වගේ අපි හදාගන්න ඕනේ දේවල් මේ විදිහට කළොත් මාසයක් ඇතුළත ඔයාට හදාගන්න ඕනේ ඔයාගේ අඩුපාඩුකම් හදාගන්න පුළුවන් වෙනවා. කොහොමද කියලා දවස අවසානයේදී ලියාගන්න. අපි සතුටින් ගත කළේ දුකින් ගත කළේ කියලා ලියාගන්න. ඔන්න ඉතින් බකට් ලිස්ට්. ඔයාට මේ මාසේ මෙන්න මේක කරන්න ඕනි කියලා හිතලා තියෙනවා නම් ඒ දේ ඔයාට කරන්න බැරි වුණා නම් මේ බකට් ලිස්ට් එකේ ලියන්න ඕනේ. දැන් මම ගිය මාසේ මට බැරි වුණ දේවල් මේ බකට් ලිස්ට් එකේ ලියලා තියෙනවා. මට ගිය මාසේ සෝලෝ ඩේට් එකක් යන්න බැරි වුණා. කියවන්න බැරි වුණා. මූවි එකක් බලන්න යන්න බැරි. ඔය වගේ දේවල් මග හැරුණා. ඒ නිසා මම ඒක ලියලා තියෙනවා. අගලි හැපි මොමන්ට් කියලා තමයි මම මේ පේජ් එක වෙන් කරලා තියෙන්නේ. අපිට දවස ඇතුළත සතුටු මොහොතක් තියෙනවා. දවසකට එක සතුටු මොහොතක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මාසෙකට එක සතුටු මොහොතක් තියෙන්න පුළුවන්. ඉතින් ඔයා සතුටින් හිටපු එක දවසක් හරි කමන්නේ ෆොටෝ එකක් print out අරගෙන ඒක මෙතන අලවන්න. ඔන්න ඉතින් ඊළඟ පේජ් එක තමයි රිෆ්ලෙක්ෂන්. මාසයේ අවසානයේදී මේ මාසේ අපිට කොහොමද අපි අපේ හීනවලට ගියාද? අපි සතුටින් හිටියද? අපි ජයග්‍රහණය කරපු දේවල් මොනවාද? මේ වගේ දේවල් මාසය අවසානයේදී ලියන්න තමයි මේ පේජ් එක වෙන් කරලා තියෙන්නේ. Gratitude journal page. මේ පිටුව තමයි මම ආසම කොටස. ජීවිතේ මට ලැබුණු දේවල් වලට මම ස්තුතිවන්ත වෙලා ලිපි ලියනවා. ඉතින් මට අද දවසේ පුංචිම හෝ දෙයක් ලැබුණා නම් මම විශ්වයට ස්තුති කරලා ලියනවා. මට මේ දේ ලබා දුන්නට විශ්ව මාතාවට ස්තුති. මේ විදිහට තමයි මම ලියන්නේ. හෙට දවසෙත් මට මොනාම හෝ දෙයක් ලැබුණා නම් ඒ දේට ස්තුති කරලා ලියනවා. ඉතින් මම මාසයක් පුරාවට මේ දේ කරනවා. ඉතින් මම හිතනවා ඔයත් මේ වීඩියෝ එක බලලා ජර්නල් එකක් හදයි කියලා. එහෙනම් ගිහින් එන්නම්. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.